දවසේ අපි කතා බහ කරන්නේ අපනයන භෝග සම්බන්ධයෙන් අපනයන කෘෂිකර්ම දෙපාර්තමේන්තුව හරහා අද දවසේදී අපිට සම්පත්දායකත්වය ලබා දෙන විශේෂයෙන්ම අපනයන කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ ගම්පහ දිස්ත්‍රික් ව්‍යාප්ති නිලධාරී කාංචනා රත්නායක මහත්මිය අද දවසේදී අපිත් එක්ක එකතු වෙනවා. අයබෝන ඔබතුමියට. ඒ වගේම තමයි අපනයන කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ ගම්පහ දිස්ත්‍රික් කාර්යාලයේ කෘෂිකර්ම උපදේශිකා බිනු නිවන්තිකා මහත්මියත් අද දවසේදී අපිට සම්පත්දායකත්වය ලබා දෙනවා. අයබෝන ඔබතුමියට. මම දැනගන්න කැමති අද දවසේ වැඩසටහනේ ආරම්භයක් විදිහට ඔබතුමියගෙන් දැන් මේ අපනයන කෘෂිකර්ම දෙපාර්තමේන්තුව ගොඩක් අය දන්නේ නැති මාතෘකාවක්. එහෙම නැත්නම් අපනයන කෘෂිකර්ම දෙපාර්තමේන්තුව ගත මොන වගේ දේවල් සිද්ධ වෙනවද කියන කාරණා සමහර අය දන්නේ නැහැ. අපි වැඩසටහන ප්‍රවේශයක් ලබා ගන්න කාංචනා මහත්මිය මේ අපනයන කෘෂිකර්ම දෙපාර්තමේන්තුව කියලා කියන්නේ මොකද්ද මේන් ජනතාවට ලැබෙන සේවාව අපි ඒන් වැඩසටහන ප්‍රවේශයක් ලබා ගමු. සාම්ප්‍රදායිකව වගා කරන භෝග අතරින් අපනයන කෘෂිකාර්මික භෝග සම්බන්ධයෙන් නිෂ්පාදනය එතකම ඵලදායීතාව වැඩි කිරීම ගුණාත්මක බව තහවුරු කිරීම වගේ අංශවල රාජ්‍ය මැදිහත්වීම විධිමත් විදිහට සිද්ධ කරනවා අපනයන කෘෂිකර්ම දෙපාර්තමේන්තුව මගින්. ඉතින් මේ දෙපාර්තමේන්තුව ප්‍රමුඛව තෙත් කලාපය සහ අතරමැදි කලාපය පුරා ක්‍රියාත්මක වෙනවා. වීලි කලාපයේ අනුරාධපුරයේ පොළොන්නරුව අම්පාර කියන දිස්ත්‍රික්කවලත් ක්‍රියාත්මක වෙනවා. දැනට ලංකාව දිස්ත්‍රික්ක 17ක තමයි මේ දෙපාර්තමේන්තුව ක්‍රියාත්මක වෙන්නේ. ඒත් එක්කම අපනයන කෘෂිකාර්මික භෝග නිෂ්පාදන අපේ භෝග වැඩි ප්‍රමාණයක් අපනයනේ ඉලක්ක කරගෙන වගා කරන භෝග. බිනු මහත්මිය අපි බහුල වශයෙන් පරිභෝජනය කරන ආකාරය අනුව අපනයන කෘෂිකාර්මික භෝග කාණ්ඩ කිහිපයක් යටතේ වෙන් කර ගන්න පුළුවන්. එතනදී ආහාරයට එක් කරන රස, ගුණ සහ සුවඳ එකතු කරන කුළුබඩු භෝග වර්ග කිහිපයක්ම තිබෙනවා. ඒ අතරේ ගම්මිරිස්, කරාබු, සාදික්කා, එනසහල් වැනි ගොරකා කහ අපේ අපනයන භෝග අතරට එක් වෙනවා. ඒ විතරක්ම නෙමෙයි පාන වර්ග ලෙස කතා කරොත් එහෙම පානීය වශයෙන් භෝග වර්ග දෙකක් හඳුනා ගන්න පුළුවන්. අපේ අපනයන කෘෂිකාර්මික භෝග යටතට ගැනෙනවා කෝපි සහ කොකෝවා. මෙහිදී අපි මතක් කරන්න ඕනේ අපේ අපනයන කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ පණිවිඩයක්. අපේ කොෆි ඩේ එක තියෙනවා ශ්‍රී ලංකාවේ කෝපි වගාවට වසර 200ක් පිරීම නිමිති කොටගෙන 2025 කෝපි ව්‍යවසායක ප්‍රවර්ධන වැඩසටහන හා වෙළඳ ප්‍රදර්ශනය 2025 ජූලි මාස 8 වන හා 9 වන දින පෙරවරු 10 සිට රාත්‍රී 8 දක්වාම මහනුවර කැන්ඩි සිටි සෙන්ටර් ප්‍රදිශ්‍රයේ පැවැත්වෙනවා. මෙහිදී අක්කර කාලක් සහ අක්කර 5ක් අතර කුඩා පරිමාණ වශයෙන් වගා කරන කෝපි වගාකරුවන්ටත් අක්කර 5කට වැඩි මධ්‍යම ප්‍රමාණයේ වගාකරුවන්ටත් මෙම තරඟය සඳහා ඉල්ලුම් කරන්න අවස්ථාව උදා වෙනවා. ඉතින් අපි ඒක මතක් කරේ කෝපි වගාව සම්බන්ධයෙන් මේ අපිට ළඟදිම තියෙන ලැබෙන පණිවිඩය තමයි අපේ දෙපාර්තමේන්තුවේ මේ තියෙන වැඩසටහන සංවිධානය කරන එක. තවත් භෝග යටතේ අපි කතා කරොත් එහෙම උත්තේජක ලෙස භාවිතා කරන භෝග යටතට අපේ බුලත් සහ පුවක් හඳුන්වා දෙන්න පුළුවන්. මෙහිදී ඒ විතරක්ම නෙමේ ප්‍රධාන රසකාරක සුවඳකාරක ඖෂධ විදියට තෙල් නිස්සාරණය කරන අගය කළ නිෂ්පාදන සැකසීමේ අරමුණින් සගන්ධ තෙල් නිස්කාරක ලෙස වගා කරන සේර සහ පැඟිරි අපනයන කෘෂිකර්ම භෝග කාණ්ඩයට අයත් වෙනවා. ඉතින් ඔන්න ඔය ආකාරයෙන් අපනයන කෘෂිකර්ම දෙපාර්තමේන්තුව හරහා මොනවද කාර්යයන් සිද්ධ වෙනවද කියන කාරණා පිළිබඳව ඔබ දැනුවත් කරේ. මම ඔබතුමීගෙන් දැනගන්න කැමතියි මේ ළඟට දැන් අද දවසේ අපි කතා බහ කරන්නේ මේ ගොවිපළ කළමනාකරණය කියන කාරණාවනේ. මොකද ඇත්තට මේ ගොවිපළක් කියලා කියන්නේ? සරලවම කිව්වොත් තිවංක මහත්මයා ගොවිපළක් කියලා කියන්නේ අපි වගාව කටයුතු සහ කෘෂිකාර්මික කටයුතු කරන භූමි කොටසක්. කෘෂිකාර්මික ක්‍රියාකාරකම් සිදු කරන භූමි කොටසක්. මේක මහා පරිමාණයෙන් විශාල ගොවිපළක් වෙන්න පුළුවන්. ඒත් එක්කම නාගරික කුඩා ගෙවත්තක් වෙන්න පුළුවන්. නාගරික ගොවිපළක් වෙන්න පුළුවන්. ඒත් එක්කම පවුලේ අයගේ පුංචි ගෙවත්ත අපිට ගොවිපළක් කියලා කියන්න පුළුවන් සරලව. ඒතර කළමනාකරණය කියන්නේ කළ යුතු දේ නිසි කලට වෙලාවට තියෙන සම්පත් එක මනා විදිහට පාවිච්චි කරන එක කළමනාකරණය කියලා කියන්නේ. ඉතින් මේ ගැන තමයි අපි අද කතා කරන්න යන්නේ. කාංචනා මහත්මිය කියපු දෙයට වැඩි යමක් එකතු කරොත් එහෙම ඇත්තටම මේ ගොවිපළ තුල මූලිකවම කෘෂිකාර්මික භූමිය අඩංගු වෙනවානේ. එතකොට මේ කෘෂිකාර්මික භූමිය තුල අපි භූමිය විතරක්ම භූමිය තුලම කෘෂි උපකරණ, අස්වනු ගබඩාව, අස්වනු සැකසීමේ ඒකක, කාර්යාල, අලෙවි කරන මධ්‍යස්ථාන,
ඇතුළත් ගොඩනැගිලි ඒ විතරම නෙමෙයි වගා ශේෂ්ත්‍රයේ අයිති පාරවල් පවා මෙම ගොවිපළ කෘෂිකාර්මික භූමිය තුල අඩංගු වෙනවා. මේ අපි ගොවිපළක් ගැන ඇත්තටම අපිට කතා කරනකොට මතක් වෙන්නේ එළවලු, පළතුරු, අපනයන කෘෂිකාර්මික භෝග, ඖෂධ වැනි දේවල් විතරයි. නමුත් ඊට අමතරව කෘෂි උපකරණ, සත්ත්ව පාලන ඒකක, අපද්‍රව්‍ය කළමනාකරණ ඒකක, ඒවා ඊතර නෙමෙයි මීමැසි ජනපද මේ කියපු හැම එකක්ම ඒකකයන්ම ගොවිපළ කාණ්ඩයට අයිති වෙනවා. මම මේලාට මේ ඔබතුමියකින් දැනගන්න කැමති දැන් මේ ගොවිපළක් සැලසුම් කරනකොට අපිට හිතුමතයක සැලසුම් කරන්න බෑ. අපිට සම්පත් ප්‍රමාණය සහ තවත් බොහෝ දේවල් තිබෙනවා අපි අවධානය යොමු කරන්නට. අපි වැඩිදුරටත් කතා බහට ලක් කරමු කාංචනා මහත්මිය. දැන් අපි ගොවිබිමක් සැලසුම් කිරීමේදී මොන වගේ කාරණා පිළිබඳව අපි සැලකිලිමත් වෙන්න ඕනේ සහ අවධානය යොමු කරන්නට ඕනේ? ගොවිපළක් දැන් අර බිනුමිසුත් කියවන ගොවිපළක මොනවද තියෙන්නේ කියලා ඔය දේවල් අපිට නිසියාකාරව ස්ථානගත කරන්න අපිට අවශ්‍ය වෙනවා. එතනදී අපි අඳුන ගන්න ඕන මූලිකව දැනට අපි ගාව තියෙන අපි සතු සම්පත් ටික මොනවද කියන කාරණේ. එතකොට අපි සතු සම්පත් තියෙන අපිට බිම් ඉඩකඩ තියෙනවා. ඒ භූමි කොටස තියෙනවා. ඊළඟට අපිට මුදල් තියෙන්න ඕනේ. ඒ භූමි කොටස සතුව තියෙනවා ස්වභාවික සම්පත් පස ජලය වාතය ආලෝකය කියන ස්වභාවික සම්පත් ටික තියෙනවා. ඒතර අපේ ගොවිපළට අපිට ශ්‍රමය අවශ්‍ය වෙනවා. ඊළඟට යෙදෝම් සපයා ගන්න අපිට වෙළඳපළ කිට්ටුව තියෙනවද? බෝගාල විකර ගන්න නැත්නම් නිෂ්පාදනාල විකර ගන්න වෙළඳපළ කිට්ටුවද කියන කාරණා ගැන අපි සැලකිලිමත් වෙන්න ඕනේ. ඊට පස්සේ මොනවද අපි ගොවිපළ ඇතුලේ කරන්න කියන දේ තෝරා ගන්න අපි කරුණු කාරණා කීපයක් මෙතනින් සැලකිලිට ගන්නවා. මූලිකවම අපි ආස දේ තමයි අපි ගොවිපළ ඇතුලේ කරන්නේ. අපි ආස සත්ත්ව පාලනයට නම් සත්ත්ව පාලනයට යොමු වෙනවා. අපි ආස භෝගවගාවට නම් ඒ දෙයට යොමු වෙනවා. ඊළඟ භෝගවගාව විතරක් නෙමෙයි අපි මෙතනදී නිෂ්පාදන අසුණු සකස් කිරීම කරන නිෂ්පාදන ඇති කර ගන්නවා නම් ඒත් සඳහාත් අපිට යොමු වෙන්න පුළුවන්. ඉතින් මේ දේවල් කරන්න අපි ගොවිපළේ භූමි ප්‍රමාණය ගැන සැලකිලිට ගන්න ඕනේ. ගොවිපළේ භූමි ප්‍රමාණය කියුවහම අපිට තියෙන විශාල භූමියක් නම් අපිට පුළුවන් මහා පරිමාණයෙන් භෝගවගාවන් ඇති කරන්න පුළුවන් සත්ත්ව පාලනයක ඉදි කර ගන්න පුළුවන්. හැබැයි අපිට තියෙන පුංචි භූමි ප්‍රමාණයක් නම් අපි නාගරික ගෙවත්තකට ඒ තියෙන ඉඩකඩ ගැලපෙන විදිහට බඳුන්ගත වගාව වගේ දේවල් සුසු වෙනවා. එතකොට අපි හිතමු මම ඒ ගැන වැඩිපුර කිව්වොත් එම ගම්මිරිස් පැලයක් වුණත් අපේ කෘෂිකාර්මික භෝග විතර ගම්මිරිස් පැලයක් හදනවා නම් අපිට පුළුවන් හරස් සතු පැලයක් වගා කරගන්න බඳුන්ගත වගාවක් විදිහට. ඒත් එක්කම කහ ඇඟුරු ගෙදර නිවසේ පරිභෝජනට අපිට අවුරුද්දකට සාමාන්‍ය පවුලකට කහ කුඩු කිලෝ 3-4ක් විතර අවශ්‍ය වෙනවා. මේ ප්‍රමාණය සපුරා ගන්න අපේ නාගරික ගෙවත්තක උනත් බඳුන්ගතව ඇඟුරු කහ පඳුරු ටිකක් හදා ගන්න පුළුවන්. ඒත් එක්කම ටිකක් ලොකු බඳුනක් තියෙනවා නම් අපිට පුළුවන් වෙනවා සාදික්කා ගොරක බද්ද පැල මේ බඳුන්ගත වගාවක් විතර හදා ගන්න. එතකොට වෙළඳපොළ සුලභතාවය ගැන අපි සාකච්ඡා කරොත් එහෙම අපි හිතමු අපිට තියෙන කාබනික වෙළඳපොළ ඉල්ලුමක්. කාබනික භෝග වලට තමයි ඉල්ලුම තියෙන්නේ. එතකොට අපි එහෙමනම් අපේ ගොවිපළ නිෂ්පාදනය සකස් කරනවා කාබනික වගාවක් විදිහට. ওই විදිහට එතන අපිට තියෙනවා මී පැණි වලට හොඳ ඉල්ලුමක්. අපේ ගොවිපළේ අපිට පුළුවන් මී පැණි නිෂ්පාදනය සඳහා මීමැසි පාලන පෙට්ටි ටිකක් නැත්නම් කලගෙඩි ටිකක් තියාගෙන මීමැස්සොත් හදාගන්න පුළුවන්. එතනදී අපේ භෝග ලස්සනත් වැඩි කරගන්න පුළුවන්කම තියෙනවා. ඉතින් ඊළඟට අපිට දැන් හිතමු අපේ මේ මහමෙවුන අසපුව කිට්ටුව ගොවිපළක් කරනවා කියලා මේ පැත්තේ මල් වලට හොඳ ඉල්ලුමක් ඇති. ඉතින් ඒකට අපිට පුළුවන් මේ ආවට කෙනෙකුට මේ වගේ අනුරාධපුරය මහනුවර වගේ පැත්තක ගොවිපළක හොඳ මල් වෙළඳපළකුත් අපිට තියෙනවා. ඉතින් ඒ වගේ අපේ වෙළඳපළ අනුව අපි වගා කරන භෝගය මොකද්ද කියන එක අපිට තෝරගන්න පුළුවන්. ඒත් එක්කම දේශගුණික සාධක අපි ඒ ගැන සැලකිලිමත් වෙන්න ඕන. මොනවද අපි කරන්න කියන එක බලපුවාම අපි ඉන්නේ පහත් රට තෙත් කලාපේ. ඒතර පහත් රට තෙත් කලාපයට ගැලපෙන භෝග උඩ රටට ගැලපෙන්නේ නැති වෙන්න පුළුවන්. උඩ රට භෝග මෙහාට ගැලපෙන්නේ නැති වෙන්න පුළුවන්. ඒත් එක්කම වියලි කලාපය තෙත් කලාපය අතරමැදි කලාපවලත් අනුවත් දේශගුණික සාධක අනුව අපේ භෝග වර්ග වෙනස් වෙනවා. උදාහරණයක් විදිහට කිව්වොත් දැන් පොල් වැඩිපුර වගා කරන්නේ පහත් රට තෙත් කලාපය සහ අතරමැදි කලාපය. ඒත් එක්කම උඩ රට පැත්තේ සීතල පැතිවල නුවරඑළිය වගේ දිස්ත්‍රික්කවල පොල් වගාව අපි අඩුවෙන් තමයි කරන්නේ. තේ
තේ ගත්තහම වැඩිපුර වගා කරන්නේ උඩරට පැත්තේ. පහතරටත් වවනවා. නමුත් වැඩිපුර කරන්නේ උඩරට පැතිවල. දැන් අපරාණ කෘෂිකාර්මික භෝග ගත්තහම අපේ භෝගත් වැඩිපුරම වගාව සුදුසු පාරිසරික තත්ත්ව තියෙන තෙත් කලාපේ. එතකොට උඩරට කිව්වම මාතලේ නුවර, කෑගල්ල, ගම්පහ දිස්ත්‍රික්කයේ කුරුණෑගල වගේ දිස්ත්‍රික්ක තමයි අපරාණ කෘෂිකාර්මික භෝග වැඩිපුර වගා කරන්න පුළුවන් පරිසර තත්ත්ව තියෙන්නේ. ඉතින් හැබැයි ඒත් එක්කම අපි සලකලා බලන පාංශු තත්ත්ව සැලකිල්ලට ගත්තාම අපේ භෝග එක භෝග කැමති වෙන පාංශු තත්ත්ව තියෙනවා. අපි කියමු ඉඟුරු කහ කැමති වැඩිපුර වැලි මිශ්‍ර ලෝම පසට. ඒත් එක්ක ගම්මිරිස් සහ බුලත් වගා වර්ග කැමති ටිකක් රළු බර වැඩි බර පස් වලට අපි කියමු රතු කහ ලැට් සොලෙක් පොඩ් සොලෙක් වගේ පාංශු කාණ්ඩ වලට තමයි බුලත් සහ ගම්මිරිස් කැමති වෙන්නේ. ඒත් එක්කම පුවක් කියන්නේ වැඩි පසට ගැන ලොකුවට හිතන කෙනෙක් නෙමෙයි. එයාට පුළුවන් ඕන පසක් එක්ක යම්කිසි විදිහකට ගලපගෙන ජීවත් වෙන්න. ඉතින් ඒ වගේ භෝග අපිට හරි පහසුයි අපේ ඕනෑම ප්‍රදේශයක වගාවන් කරගන්න. ඒත් එක්කම අපි සලකන්න ඕන කාරණා තමයි ජල වාහනය කියන කාරණේ. ජල වාහනය කියන්නේ පසෙන් හොඳට වතුර බැහැලා යනවද කියන එක. පසේ වතුර රඳා පවතිනවද කියන කාරණේ. අපේ ගොවිපලේ යම් තැනක වතුර රඳා පවතිනවා නම් ඒ වගේ තැනකට අපි ගලප ගනිද්දී අපේ පුවක් ඊළඟට කොහිල පලා වර්ග වගේ භෝග තමයි චුට්ටක් උතෙන්ද ගලපගන්නේ. අපි කිසිසේත්ම ගම්මිරිස් වගේ භෝග ගලපගන්නේ නැහැ. ඊළඟට උච්චත්වය නැත්තම් මුහුදු මට්ටමේ නම් උස ගැන සැලකිල්ල ගත්තාම අපි කියමු උදාහරණයක් කෝපි වගාව. කෝපි වල වර්ග දෙකක් තියෙනවා ඇරබිකා සහ රොබස්ටා. ඇරබිකා කෝපි වගා කරන්නේ මීටර් 900න් ඉහළට තියෙන බිම් කොටස් වල. ඒත් එකම කරඳ මුංගු ඒත් එහෙම උච්චත්වයේ විශේෂම සැලකිල්ලට ගන්න වෙනවා. උච්චත්වයේ ගත්තම කරඳ මුංගු වල වැඩිපුරම වගා කරන්නේ මයිසූර් කියන වර්ගය පහතරට ගලප ගන්නම අපිට බෑ. මලබාර් සහ වාසුක විතරයි පහතරට තෙත් කලාපේ වගා කරන්න පුළුවන්. මයිසූර් වගා වෙන්නේ මාතලේ වගේ උච්චත්වයෙන් වැඩි ප්‍රදේශවල විතරයි. ඉතින් අපිට මේ තත්ත්ව එක්ක තමයි අපේ ගොවිපලේ අපි යොදන භෝග මොන විදිහටද ස්ථානගත කරන්න ඕන කියන එක සැලකිලිමත් වෙන්න ඕනේ කාරණයක් කියන එකයි මට මෙතනදී කියන්න ඕනේ. මම කාංචන මහත්මියකින් දැනගන්න කැමති දැන් අද අපි කතා කරන මාතෘකාවෙන් පොඩක් ඔබට ගිහිල්ලා අපේ YouTube නාලිකාව පැත්තට ගියොත් එහෙම මේ අපිට නිරන්තරයෙන් එන ගැටලුවක් තමයි කාංචන මහත්මිය දැන් අපනන භෝග මහා පරිමාණය සිද්ධ කරන කෙනෙක් අපනයන කෘෂිකර්ම දෙපාර්තමේන්තුව සම්බන්ධ කරගෙන කොහොමද මේ අපනයන ක්‍රියාවලියට එකතු වෙන්නේ කියන කාරණාව මේ YouTube නාලිකාව නරඹන බොහෝ දෙනෙක් ගැටලු යොමු කරලා තිබා. ඇත්තටම කොහොමද මහා පරිමාණයෙන් අපනයන භෝගයක් කෙනෙක් හිටවනවා නම් සිද්ධ කරනවා නම් කොහොමද ඒ අපනයන ක්‍රියාවලියත් සමග එක්කාසු වෙන අපි බිනු මහත්මියත් සමග සාකච්ඡා එක්කාසු කරගමු. මෙහිදී අපනයන කෘෂිකර්ම දෙපාර්තමේන්තුවෙන් ලබා දෙන සහයෝගය ගැන තමයි අපි කතා කිරීමට බලාපොරොත්තු වෙන්නේ. ඇත්තටම අපේ සංවර්ධන සහ පරීක්ෂණ පුහුණු වැඩසටහන් අපේ දෙපාර්තමේන්තුව යටතේ ක්‍රියාත්මක වෙනවා. එහිදී කෘෂිකර්ම අමාත්‍යාංශය යටතේ අපනයන කෘෂිකර්ම දෙපාර්තමේන්තුව යටතේ ක්‍රියාත්මක වන සංවර්ධන වැඩසටහන් කිහිපයක් තියෙනවා. එහිදී අපනයන කෘෂිකර්ම දෙපාර්තමේන්තුවෙන් නව වගා ආයෝජන ආධාර වැඩසටහන ක්‍රියාත්මක වෙනවා. මේ තුල වගා වපසරිය වැඩි කිරීමේ අරමුණින් නව වගා ආයෝජනකරුවන් වැඩි කිරීමක් සිදු කරන ලබනවා. මෙහිදී පර්චස් 20කට වැඩි විධිමත් වගාවක් පවත්වාගෙන යාම සිදු කරන සියලුම ගොවි මහත්මීන්ට පැළ ලබා දීමක් අප දෙපාර්තමේන්තුව මගින් සිදු කරනවා. ඒ විතරක්ම නෙමෙයි පවතින භෝග වගාවල ඵලදායීතාවයෙන් ඉහළ නැංවීමට අපි කටයුතු කරනවා. මේ තුල පර්චස් 20කට වඩා වැඩි ඉඩම්වල අඩුපාඩු පැළ ලබා දීමක් සම්පූර්ණ කිරීමක් අප දෙපාර්තමේන්තුව විසින් සිදු කරනවා. මේ තුල වගාවන් වල නිවැරදි නඩත්තු කිරීමත් පොහොර යෙදීම පාංශු රක්ෂණ ක්‍රමය ඒ වගේම ශුද්‍ර ජල සම්පාදන වැඩසටහන් ක්‍රමය ඒ විතරක්ම නෙමේ පලිබෝධ පාලන ක්‍රම සම්බන්ධිනුත් අප ඔබ දැනුවත් කරනවා. මේ සියලුම කටයුතු සිදු කරන්නේ අපේ සියලුම දිස්ත්‍රික් කාර්යාල තුල සිටින දිස්ත්‍රික් ව්‍යාප්ති නිලධාරී යටතේ සිටින ව්‍යාප්ති නිලධාරීන් හා සංවර්ධන නිලධාරීන් සමග කියන බවත් මම යලිත් මතක් කරනවා. ඒ වගේම අපේ දෙපාර්තමේන්තුව විසින් ගැප් සහතිකය නිකුත් කිරීමක් සිදු කරනු ලබනවා. මොකක්ද මේ ගැප් සහතිකය ගැප්
සහතිකය කියන්නේ. ඇත්තට මේක ලබා දෙන්නේ නොමිලේ. ඒ නොමිලේ ලබා දීම සිදු කරන්නේ පර්චස් 40කට තනි වගාවක් සිදු කරන සියලුම ගොවි මහත්මීන්ට මෙම ගැප් සහතිකය ලබා ගැනීමට හැකියාවක් ලැබෙනවා. ඇත්තටම යහපත් කෘෂිකාර්මික පිළිවෙත් අනුගමනය කිරීම තුළින් පමණයි මෙම ගැප් සහතිකය අපි ඔබට ලබා දෙන්නේ. ඉතින් මේ තුල ඔබට ඒ ලැබෙන වාසි ගැන කතා කරොත් එහෙම විදේශීය වෙළඳපොළට ළඟාවීමට අවස්ථාවක් උදා වෙනවා. මේ තුල ඔබ නිවැරදිම වාර්තාගතව ඔබගේ සියලුම ලියකිවිලි පවත්වාගෙන යන්නේ නම් ඒක අනිවාර්යයෙන්ම ඔබ ගැප් සහතිකය ලබා ගැනීමට සුදුසුකම් ලාභියෙක් වෙනවා. ඒ වගේම නිර්දේශිත රසායනික ද්‍රව්‍යද තම වගාවට යෙදවීමක් සිදු කරනවා නම් ඔබත් ගැප් සහතිකය ලබා ගැනීමට සුදුසු ගොවි මහත්මියෙක් වෙනවා. ඒ විතරක්ම නෙමෙයි පුවක් ප්‍රවර්ධන වැඩසටහනක් අපේ දෙපාර්තමේන්තුව ක්‍රියාත්මක කරන සංවර්ධන වැඩසටහන් වලට තියෙන එක් අංගයක් විදියට හඳුන්වා දෙන්න පුළුවන්. මේ තුල පැල 10 සිට පැල 500 දක්වා කුඩා උගෙවත්තේ සිට අක්කර 5 දක්වාම පැල ලබා දීමක් අප දෙපාර්තමේන්තුවේ විසින් සිදු කරනවා. මේ තුල ඉඩම වටේටත් තනි වගාවක් ලෙසටත් ඔබට පුවක් පැල මිලදී ලබා ගැනීමට අවස්ථාව උදා වෙනවා. ඇත්තටම ගෙවත්තක් කියනකොට ඒක සුන්දරත්වය වගේම ඒක වටිනාකම වැඩි වෙන්නේ ආර්ථිකමය භෝග ඔබ විසින් පැල කරොත් පමණයි. ඉතින් මෙහිදී ආර්ථික ගෙවතු වගාවක් විදියට අප ශේෂ්ත්‍රයේ අපනයන භෝග ඔබ වගාවට එකතු කර ගැනීමට ඔබට අවස්ථාව උදා වෙනවා. මේ තුල ගම්මිරිස්, බුලත් සාදික්ක, කරාබු, කරදමුංගු, ගෝරකා, වැනිලා වැනි ගෙවතු වගාව සඳහා පැල ලබා දීමත් අප විසින් සිදු කරනවා. මේ තුල පර්චස් 20 සිට ඉහළට ඔබේ වගාව සිදු කරගෙන යනවා නම් අපි ඔබට සහයෝගය ලබා දෙනවා. ඒ විතරක්ම නෙමෙයි ඔබේ ගම්වල තියෙන පුංචි සමිති සමාගම් තියෙනවානේ. ඒවටත් අපි පැල ලබා දෙන්න සූදානම්. එතකොට ඒ යටතේ අපේ අපනයන භෝග කෘෂිකාර්මික භෝග ප්‍රවර්ධන වැඩසටහන යටතේ ඔබ ප්‍රදේශයේ සිටින පොදු අරමුණින් එකතු වෙලා තියෙන සියලු සමිති සමාගම් වලටත් පැල ඉල්ලීමක් කරන්න පුළුවන්. එතකොට ඒ තුල දිස්ත්‍රික් කාර්යාලයේ අපේ ඉන්න සහකාර අධ්‍යක්ෂකවරු හරහා ව්‍යාප්තිලධාරී සම්බන්ධ කරගනිමින් ඔබට මේ පැල අවශ්‍යතාවය ඉටු කරගන්න පුළුවන්. මම මේ බිනු මහත්මයාගෙන් තවදුරටත් පොඩි දෙයක් කාරණාවක් දැනගන්න කැමතියි. දැන් කෙනෙක් මහා පරිමාණයෙන් මේ අපනයන භෝග සිද්ධ කරනවා නම් එකවර මුදලක් වැය කරන්න හැකියාවක් නැහැ. යම්කිසි ණය යෝජනා ක්‍රමයක් තිබෙනවද කෙනෙක්ට මේ පිළිබඳව දැනගන්නට ඒ අපනයන කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ කාංචන මහත්මිය? අපනයන කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ ණය ලබා දීම සිද්ධ වෙන්නේ නැහැ තිවංක මහත්මයා. අපේ වගාකරුවන්ට අපි පැල ටික තමු අපට ගම්මිරි සක්කරයක් වගා කරනවා නම් පැල 680ක් ඕනේ. එතකොට මේකට ලොකු වියදමක් යනවා. ගම්මිරිස් පැලයක් රුපියල් 60ක් විතර වෙනවා නම් අපිට 60 වැඩි කිරීම 680. එතකොට 40800ක් යනවා. මේ වියදම දෙපාර්තමේන්තුව දරනවා. වගාකරන්න පැල ටික අපි නොමිලේ දෙනවා. හැබැයි මේ චක්‍රලේඛ අනුමැතියක් තියෙන්න ඕන. නැත්නම් රුපියල් 5ක් අය කරා මේ දක්වාම අපි මේ 2025 අවුරුද්දේ අපි බලාපොරොත්තු වෙනවා පැල නොමිලේ ලබා දෙන්න. ඒතර ඕන වේලාවක ලබා ගන්න හැකියාවක් තිබෙනවද? අපේ වසර පුරාම ලියාපදිංචි පැල තවන්න වලින් වගාකරුවන්ගේ ඉල්ලීමක් කියනවා. ලිඛිත ඉල්ලීමක් ඉල්ලුම් පත්‍රයක් මගින් ලැබෙන්න ඕනේ අපිට. ඒ ඉල්ලුම් පත්‍ර ලැබුණාට පස්සේ ඉඩම බලන්නත් අපි යනවා. ඉඩම බලන්න යලා ඉඩමදීම මේක කොයි විදිහටද සුදුසු විදිහ වගාවට මොන විදිහට දිනව සූදානම් කරගන්නේ කියන එක අපි ඇවිල්ලා උපදෙස් දෙනවා. අපේ වගාකරුවන්ට අපි ඒ සහයත් ලබා දෙනවා. මොකද ඔබතුමා දන්නවා ඇති කන්සල්ටන්සි නැත්නම් උපදේශන සේවාව කියන්නේ ලෝකේ මිල අධිකම සේවාවක්. හැබැයි දෙපාර්තමේන්තුව අපි ඒක නොමිලේ ලබා දෙනවා. වගාකරුවන්ගේ ඉඩමටම ගිහිල්ලා. ඉතින් ඉල්ලුම් පත්‍ර ලබා දෙන එක විතර අපේ වගාකරු කරන්න ඕනේ. කොලයක් පුරවන්න වෙනවා තමයි. හැබැයි මේක ලොකු කරුණු කාරණා නැහැ. ඉතින් ඊට පස්සේ මීට අමතරව දෙපාර්තමේන්තුව බලාපොරොත්තු වෙනවා ආයෝජන ආධාරයක් විතර මුදල් සහන ආධාරයකොත් ලබා දෙන්න ඒත් චක්‍රලේඛ අනුමැතියෙන් පස්සේ. ඒත් එක්කම ණය ගන්නව නම් බැංකු මගින් ලංකා බැංකුව ඊට පස්සේ ප්‍රාදේශීය සංවර්ධන බැංකුව වගේ බැංකු වලින් ඔබතුමාලට රාජ්‍ය සහ රාජ්‍ය නොවන ව්‍යවසායකත්වය වෙනුවෙන් තියෙන ණය ඉල්ලුම් කිරීමක් කරලා ණය ලබා ගැනීමේ හැකියාවක් තියෙනවා. විශේෂයෙන්ම අපනයන කෘෂිකාර්මික භෝග වලට එවැනි ණය යෝජනා ක්‍රම තියෙනවා බැංකු වල. දෙපාර්තමේන්තුව කරන්නේ නැවත ලබා නොගන්නා සහනාධාරයක් ලබා දෙන එක.
ඉතින් ශ්‍රාවක ඔබට පැහැදිලි වෙන්නට ඇති අපනයන කෘෂිකර්ම දෙපාර්තමේන්තුව හරහා මොන වගේ ආකාරයෙන්ද ගොවින්ට සම්බන්ධ වෙන්නේ සහ සහයෝගය ලබා දෙන්නේ කියන කරුණු කාරණා පිළිබඳව මම කැමතියි මේ කාංචන මහත්මිය දෙසට මොනවද දැන් අපි ගොවිපලක් කළමනාකරණය කරගන්නකොට කොහොමද තිරසාර විදිහට සහ පරිසර හිතකාමී විදිහට මේ ගොවිපල සිද්ධ කරගන්න මොනවද අපිට අනුගමනය කරන්න ඕනේ මොනවද අපි අනුගමනය කරන්න සිද්ධ වෙන්නේ කියන කාරණාව මේක තමයි සරලව මේ කාරණේ කියන්නේ. එතකොට මෙතනදී අපිට තියෙන සීමිත සම්පත් ටික අපි අඳුන ගන්න ඕනේ. පස විශේෂයෙන්ම බඩගිනින හැම මිනිස්සෙම පස පරිස්සම් කරගන්න හිතන්න ඕන කාරණයක්. තිවංක මහත්මයා මේ සෙන්ටිමීටරයක් උසට පස් ටික අයින් කරන එක අපිට බොහොම මේ අතින් හොරලා හරි අයින් කරන්න පුළුවන්. සාමාන්‍යයෙන් මේ පස් ටික අයින් කරන හරි ලේසි. හැබැයි ඒ පස් තට්ටුව හැදෙන්න අවුරුදු 200ක් යනවා. නැවත අපිට වගාවට සුදුසු තත්ත්වයට පත් කරගන්න ඊටත් වඩා කාලයක් යනවා. ඉතින් මේක අපි නැති කරනවා කියන එක හරි ලේසි දෙයක් වුණාට ස්වභාවිකව මේ අපිට ලැබෙන සම්පත නැවත යථා තත්ත්වයට පත් කරගන්න හරිම අමාරුයි. ඉතින් පසට අපි ආදරේ වෙන්න ඕනේ. ඒක පරිස්සම් කරගන්න ඕනේ. වගාකරුවෝ විදියට විශේෂයෙන්ම කුෂිකාර්මික රටක් විදියට අපේ රට පස ජලය කියන ලෝකෙ වැඩියෙන්ම තියෙන වතුර. හැබැයි පරිභෝජන කුෂිකාර්මික කටයුතු වලට යොදා ගන්න පුළුවන් ජලය සීමිතයි. මීට අවුරුදු 20 විතර කලින් අපි සල්ලි දීලා වතුර බෝතල් ගත්තේ නැහැ. හැබැයි දැන් ඒ තත්ත්වයක් තියෙනවා. දැන් නේ මීට අවුරුදු 10 විතර කලින් අපි සල්ලි දීලා වතුර බෝතල් ගත්තා. ඉතින් හැබැයි ඉස්සරහට ඔය විදිහට ගියොතින් මේ සම්පත් තිරසාර විදිහට අපි පාවිච්චි කරේ නැති වුණොත් අපේ බඩගින්නට මොකද්ද කරන්න කියන එක අපිට ලොකු ගැටලුවක් වෙයි. ඒ නිසා අපේ තියෙන සම්පත් හොඳින් කළමනාකරණය කරන තිරසාර විදියට පාවිච්චි කිරීම ඉතාම වැදගත්. මෙතනදී පාන් සංරක්ෂණ ක්‍රම, ජල සංරක්ෂණ ක්‍රම අපි වගා භූමිය වලට යොදන්න ඕනේ. ඉතින් ඒත් එක්කම පස්සේ උස අපේ භූමිය උස අනුව සමෝච්ච විදියට මේ පාන් සංරක්ෂණ ක්‍රම ඇති කරන්න ඕනේ. මේවට අවශ්‍ය කරන උපදෙස් ටික අපේ කොට්ටාශ භාර ව්‍යාප්ත නිලධාරීන් මගින් දිස්ත්‍රික් කාර්යාලයෙන් තොරතුරු ලබා ගන්න පුළුවන්. ඉතින් ඔය දේවල් තමයි මෙතනදී වැඩිපුර කියන්න ඕනේ. ඒත් එක්කම අවශ්‍ය කාබනික පොහොර රසායනික පොහොර වැඩිපුර පාවිච්චි කරන්න හොඳ නැහැ. ඒකාබද්ධව කාබනික පොහොර ස්වභාවික පොහොර ඒකාබද්ධව පෝෂක කළමනාකරණය අපි කරගන්න ඕනේ. ඒත් එක්කම කෘමි පලිබෝධ පරිසරයෙන් හැම සතාම අපේ හතුරෙක් නෙමෙයි. ඒගොල්ලෝ අපිට ගොඩක් වෙලාවට මිතුරෝ. ඉතින් මේ සත්තුත් මිනිස්සු විතරයි ජීවත් වෙන්න ඕනේ කියන එක අපි හිතන්න ඕන දෙයක් නෙමෙයි. අපේ පරිසරයේ ඉන්න අනෙකුත් මේ හැම සතාම අපි පරිස්සම් කරගෙන ඒගොල්ලොන්ගේ වර්ධනය අපිට හානි කරන ඒගොල්ලෝ කළමනාකරණය කරනවා අපි පාලනය කරනවා. ඒක අපිට පුළුවන් ස්වභාවික උපක්‍රම වලින් පාලනය කරන්න. ඉතින් මේ දේවල් වලින් තමයි අපේ කුෂිකාර්මික ජීවන රටාවට කුෂිකාර්මික යහපැවැත්මට අපේ තියෙන මේ ලෝකේ තිරසාර පැවැත්මට හිතකර වෙන්නේ මේ දේවල්. ඒ විදිහට අපි විතරක් නෙමෙයි කියලා හිතාගෙන අනාගතේ ඉන්න පරම්පරාවටත් ඉතිරි කරමින් තියාගත්තොත් විතරයි. අනිවාර්යයෙන්ම කාංජන මහත්මිය ඒ වගේම තමයි දැන් අපි ගත්තොත් හැමෝටම එක වගේම වත්කම් නැහැනේ. සමහරක් අයට වැඩි ඉඩම් කොටසක් තියෙනවා, සමහර අයට අඩු ඉඩම් කොටසක් තියෙනවා. දැන් කෙනෙකුට හිතෙන්න පුළුවන් මට පොඩි ඉඩකඩක් තියෙන්නේ. හැබැයි මම මේක අපනයන භෝග හිට වඩා මට වැඩි ලාභයක් ගන්න ඕනේ. එහෙම හිතන කෙනෙකුට මොන වගේ අපනයන භෝග හිටවන්න පුළුවන්ද? කොහොමද ඒක සැලසුම් කරගන්නේ? අපි ඒක මතක් කිරීමක් කරමු. දැන් ඔබතුමාගේ අහ ප්‍රශ්නෙත් එක්කම ඔයකටත් මම උත්තර දෙනවා. ඒත් එකම පිටිතුමු ලොකු ඉඩමක් තියෙන කෙනෙකුට අනිවාර්යයෙන් වගකීමක් සහ යුතුයකමක් තියෙනවා. මට හිතෙනවා හැම දෙයක් අපි හැමෝම ගැන හිතන්න ඕන කියන කාරණයක් එක්ක අනිවාර්යයෙන්ම අපි වවන්න ඕන අනිත් අයටත් එක්ක. අනිවාර්යයෙන්. අපිට තියෙන අසීමිත සම්පතක් ඒක. අපි අක්කර ගානක් පාළු වෙන්න දෙනවා නම් ඒක අපේ යුතුයකමක් පැහැර හැරීමක් වෙනවා. ඒ නිසා අපි ඒක අනිත් අයටත් එක්ක එකතු වෙන්න ඒ අයට සල්ලි දීලා අස්වැන්න ගන්න හරි අපි වගා කරන්න ඕනේ. ඒක අපේ යුතුයකමක්. ස්වභාව දහමෙන් අපිට දුන්න යුතුයකම සහ වගකීමක් කියලා මම විශ්වාස කරනවා. ඒත් එකම කුඩා වගාකරුවෙක් ඉන්නවනම් කුඩා බිම් කොටසක් තියෙන වගාකරුවෙක් ඉන්නවනම් ඔහුට පුළුවන් අපේ භෝග අපරාණ කෘෂිකාර්මික භෝග අනිවාර්යයෙන්ම හොඳට කළමනාකරණයෙන් තියෙන සම්පත් අපි බඳුන්ගත වගාව ගැන මම ඊට කලිනුත් කිව්වා. ගම්මිරිස් බඳුන්ගත වගා කරන්න පුළුවන්, ඉඟුරු කහ වගා කරන්න පුළුවන්. ඒත් එකම කුඩා ගෙවත්තක වත්ත වටේට සහ පිවුසුන් මාර්ගය දෙපස පුවක් වගාව කරන්න පුළුවන් කියලා අපේ බිනෝමිස් කිව්වා. එතකොට ඉතින් මේ භෝග බොහොම ආර්ථිකව වටින භෝග. ඉඟුරු කහ බඳුන්ගතව වගා කරන්න පුළුවන්. මං කව අවුරුද්දකට අපිට කිලෝ 3ක් විතර තමයි
කහස්වන්නක් අපි පරිභෝජනය කරන්නේ. මේ ප්‍රමාණය බඳුන් 20ක විතර අපි හිතමු අපේ නාගරයේ ඉන්නේ ස්ලැබ් එක විතරයි අපිට තියෙන්නේ. හැබැයි ස්ලැබ් එකේ බඳුන තියලා අපිට මේ වගාව කරගන්න පුළුවන්කම තියෙනවා. ඉතින් ওই විදිහට තමයි ගෙවත්තක් අපිට කළමනාකරණය කරගන්න වෙන්නේ. ගෙවත්තකත් අපිට පුළුවන් කුස්සියේ අපද්‍රව්‍ය බැහැර වෙනවා. මේවා කාබනික පොහොර විදිහට කොම්පෝස්ට් විදිහට නිෂ්පාදනය කරගෙන පෝෂක අවශ්‍යතා සපුරා ගන්න පුළුවන්. ශාකයේ පෝෂක අවශ්‍යතා. මම මීළඟට වෙන කැමති අපේ බිනු මහත්මිය දෙසට දැන් මේ අපි ගත්තොත් එහෙනම් අපි කතා බහ ලක් කරා අපනයන කෘෂිකර්ම දෙපාර්තමේන්තුව හරහා කෘෂිකර්මාන්ත දෙපාර්තමේන්තුව හරහා විවිධාකාර වූ වැඩසටහන් දියත් කරන අපනයන භෝග සම්බන්ධයෙන් කියන කාරණාව. දැන් මේ ගත්තොත් එහෙම අපි මේක ගෙවත්තට විතරද සීමා කරන්නේ නැත්නම් එතනින් එහාට ගියපු යම්කිසි වැඩසටහන් ක්‍රියාවලියක් තියෙනවද ඔබතුමීලාගේ? අපි ඒක මතක් කිරීමක් කරමු. ඔව් ඇත්තටම තේවංක මහත්මයා අපේ දෙපාර්තමේන්තුවෙන් භෝග වගාව පමණක්ම නෙමේ. අපි ඇත්තටම අපි දැන් නිවැරදි කෘෂි පිළිවෙත් අනුගමනය කරමින් අපේ ගෙවත්තෙන් අපි වැඩි අස්වැන්නක් ලබා ගන්න විදිය ගැන කතා කරා. එතකොට අපි ඒ අස්වැන්නට නිවැරදි සාධාරණත්වයක් ඉෂ්ට කරන්න ඕනේ අපේ ගොවි මහත්මයාට. ඉතින් අපි අනිවාර්යයෙන්ම අස්වැන්න ලබා ගත්තයින් පසුවත් අස්වැන්න සැකසීමේ සිට අලෙවි කිරීම දක්වාම අය සෑම අධීරකටම අපේ දෙපාර්තමේන්තුවේ සහයෝගය ලැබෙනවා. මේ තුල අපි මම කතා කරන්න ඕනේ අනිවාර්යයෙන්ම පසුවසුණු තාක්ෂණික වැඩසටහන අපේ ක්‍රියාත්මක වෙනවා. ඒ තුළ උපකරණ මිලදී ගැනීම සඳහා රුපියල් ලක්ෂ 8.5ක පමණ සහනාධාරයක් ලබා දීමක් සිදු කරනවා. ඒ වගේම සැකසුම් මධ්‍යස්ථානයක් ඉදිකිරීමටත් රුපියල් ලක්ෂ 5ක උපරිමය දක්වා මුදල අපේ ගොවි මහත්මීන්ට ඉල්ලුම් කරන්න පුළුවන්. එතකොට ඇත්තට මේ නැවත ලබා නොගන්නා ආයෝජන ක්‍රමයක් කියලා මම යලිත් මතක් කරනවා. ඇත්තටම දැන් මේ වගේ පසුඅසුණු තාක්ෂණ වැඩසටහන තුළ අපිට මොනවද තව අපේ ගොවි මහත්මීන්ට ලබා දෙන අපේ තියෙන වාසි ගැන කතා කරොත් යහපත් නිෂ්පාදන පිළිවෙත් අනුගමනය කරමින් ගුණාත්මක භාවයෙන් ඉහළ නිෂ්පාදන ලබා ගන්න අපේ GMP, HACCP, යූරෝ, ඕගනික්, ජයිකා, BRC වැනි සහතික සඳහා සැකසුරුවම් දිරිමත් කිරීමක් හැටියට සහතිකකරණය සඳහා සහනාධාර ලෙස ව්‍යවසායකයින්ට රුපියල් ලක්ෂ 2.5ක මුදලක් ලබා දෙනවා. ඉතින් මේ සියලුම පුහුණු හා තාක්ෂණික දැනුම නොමිලේ ලබා දීම තමයි අපේ දෙපාර්තමේන්තුව විසින් සිදු කරන්නේ. ඒ වගේම ස්ථාන මූලික ඉඩම පරීක්ෂා කරන මූලික වශයෙන් ඉඩම පරීක්ෂා කරන ඊළඟට පැළ නිර්දේශ කරනවා, පැළ ලබා දෙනවා. අපේ සියලුම කාර්යයන් වලට අපි පැළ ලබා දීමත් සමග ඔබ සමග පසුපසින් ඉඳලා ඔබගේ නිවැරදි අස්වැන්න ලබා ගන්නේ කෙසේද? ඒ අස්වැන්නට සාධාරණයක් ඉෂ්ට කරන්නේ කෙසේද යන්න පිළිබඳ අපි ඔබට කරුණු දැනුම ලබා දෙනවා. තොරතුරු බෙදා ගන්නවා. ඇත්තටම තිවංක මහත්මයා අපේ දෙපාර්තමේන්තුවේ ශක්තිමත් සංනිවේදන අංශයක් තියෙනවා. මේ තුල තමයි අපේ ලංකාව පුරාම උත්තරේ දකුණේ සිටින සියලුම මිනිසුන් අපේ මේ අපනයන භෝග සම්බන්ධයෙන් දැනුවත් වීමක් ලබන්නේ. ඉතින් ඇත්තටම අපේ මේ වෙනකොට සමාජ මාධ්‍ය තුල Facebook අපේ දෙපාර්තමේන්තු නිල Facebook පිටුවේ අපනයන කෘෂිකර්ම දෙපාර්තමේන්තුව නිල වෙබ් පිටුවේ මේ සියලුම තොරතුරු තාක්ෂණික දැනුම, ඒ වගේම අපේ සංවර්ධන වැඩසටහන්, අපේ ඉදිරි වැඩසටහන්, වැඩමුළු මේ සියලුම දෑ අපි දැනුවත් කිරීමක් සිදු කරනවා. ඒ වගේම YouTube නාලිකාව ඔස්සේද අපේ මේ සියලුම භෝගයන් සඳහා වගේම ව්‍යවසායකයන් වෙනුවෙනුත් WhatsApp සමූහයන් අපේ හදලා තියෙනවා. ඉතින් එතකොට මේ අපිට කවුරු හරි එකතු වෙන්න ආසාවෙන් ඉන්නවා නම් අපේ භෝගයක් වගා කරලා ඒ අස්වැන්නක් තව මේ විදේශීය විනිමය දක්වාම අරන් යන්න පුළුවන් කණ්ඩායමක් තව කවුරු හරි බලාගෙන ඉන්නවා නම් අපි කැමැති උදව් කරන්න ඕගොල්ලෝ ඔබ සියලු දෙනාටම. ඉතින් අපේ දෙපාර්තමේන්තුවේ අපේ මන් දුරකථන අංකයක් ලබා දෙන්නම්. ඒ දුරකථන අංකයට කතා කරලා ඔබ සම්බන්ධ වෙලා ඔබේ අවශ්‍යතාවය සඳහන් කරන්න. මන් දුරකථන අංකය සඳහන් කරන්න 070 555 1551. මන් නැවතත් කියන්නම් 070 555 1551. ඉතින් ඔබට සියලුම අපනයන කෘෂිකර්ම දෙපාර්තමේන්තුවට අදාළ අපි කතා කරපු කහ, ඉඟුරු, ගම්මිරිස්, සාධිකා ඒ සියලු භෝග වගාවන් වල යම්කිසි ආකාරයක ගැටලුවක් මතුවුණොත් අපි ඔබ වෙනුවෙන් වැඩි සිටින රාජ්‍ය නිලධාරීන් විදියට සෑම
සඳුදා දිනකම ගොවි ජන සේවා මධ්‍යස්ථානයේ අපේ ව්‍යාප්ති නිලධාරී හා සංවර්ධනධාරී මහත්මිය අපනයන කෘෂිකර්ම කාර්යාලයේ රාජකාරී කටයුතු කරනවා. ඉතින් ඔබට අවශ්‍ය අපේ අපනයන භෝග තුල මතුවෙන ගැටලු ගැන කතා කරන්න ඔබට අපි ඉඩ ප්‍රස්තාව සලසා දීලා තියෙනවා. ඒ වගේම අපේ දිස්ත්‍රික් කාර්යාල 17ක් තියෙනවා. ඒ දිස්ත්‍රික් කාර්යාල වලට ඔබ දුරකථන ඇමතුම්ගෙන් සම්බන්ධ වුණොත් ඔබගේ අවශ්‍ය තොරතුරු ඔබට ලබා ගන්න පුළුවන්. මම ඇත්තටම තිවාංක කතා කරන්න කැමති මේ අපි කතා කරන අපේ අපනයන භෝග පරම්පරාවෙන් පරම්පරාවට යන භෝග. එතකොට මේ අපේ තියෙන අපේ දෙපාර්තමේන්තුවෙන් අපි ප්‍රදර්ශන වලට සම්බන්ධ වෙනවා. අපිට නිරන්තරයෙන්ම අධ්‍යාපනික හා වෙළඳ ප්‍රදර්ශන වලට සම්බන්ධ වෙන්න කියලා අපිට ලිපි ලැබෙනවා. ඉතින් අපි ඒවට අපේ දෙපාර්තමේන්තුවෙන් අපේ පැළ තවාන් ආශ්‍රයෙන් අපේ පැළ ලබා දීම සිදු කරනවා. අපිට හොඳට ශක්තිමත් පැළ තවාන් තියෙනවා අපේ දෙපාර්තමේන්තුව නිර්දේශ කරන. එතකොට ඒ නිර්දේශ යටතේ නිෂ්පාදිත පැළ තමයි අපේ දෙපාර්තමේන්තුවෙන් ඔබ සියලු දෙනාටම ලැබෙන්නේ. ඉතින් ඒ පැළ ලබා දීම විතරක් නෙමෙයි අපේ කෘෂි නිෂ්පාදන අපේ ඒ සියලු අපේ පොත් ලබා දීම බෙදා හැරීමකුත් මෙතනදී ඔබ කිසි සහනදායී මිලකට ලබා ගන්න පුළුවන්. මට මේ කාංචනා මහත්මිය මට පහුගිය අපි සම්බන්ධ වුණා මීරිගම DS නානක විද්‍යාලයේ ප්‍රදර්ශනයක. එතන මට පුංචි දරුවෙක් මට මුණ ගැහුණා. මම මේක මතක් කරන්නේ ඇත්තට මේ වගාව කියන එක මේ පරම්පරාව විතරක් නෙමෙයි. අපි දරුවනුත් බොහොම ආසාවෙන් වැළඳ ගන්න දෙයක් විදියට අද පත් වෙලා තියෙනවා. ඇත්තට මේ දරුවා මට කිව්වා ඇවිල්ලා මේ මිස් මම හරි ආසයි වැනිලා වලට. මම මේ වැනිලා සුවඳට හරි ආසයි. මම ආසයි මේ වැනිලා වගාව ඉගෙන ගන්න. මම කිව්වා බොහොම හොඳයි. මේ ඇත්තටම එයාට අවශ්‍ය පැළ ලබා ගන්න විදිය, දඬු ලබා ගන්න විදිය, ඒ දේවල් මම ඒ වෙලේ දැනුවත් කරලා අපේ වැනිලා ප්‍රකාශනයකුත් මම ලබා දුන්නා. මොකද මේ පරම්පරාව අපි ගත කරන දැන් මේ පරම්පරාව විතරක් නෙමෙයි. මේක තවත් ඉදිරි පරම්පරාවකට යන්න ඕනේ. මේ දරුවා මේ වැනිලා වගාව කොහොමද කරන්නේ, මේ දඬු කොහොමද ලබා ගන්න, මේක පැළ කරන්නේ, පරාගණය කරන්නේ කොහොමද, මේ සියලු ආකාරයේ දැනුම ඔවුන් ලබා ගන්න ඕනේ. ඉතින් මම හිතන්නේ අපේ දෙපාර්තමේන්තුව අපේ ගොවි මහත්මයාට වගේ අපේ නූතනයේ අපේ පුංචි පැටවුන්ටත් මේ දෙපාර්තමේන්තුව ආශිර්වාද කරනවා. මේ ඒගොල්ලෝගේ කෘෂි කර්මාන්තයට ආදරය කරන දරුවන්ටත් අපේ දෙපාර්තමේන්තුවත් එක්ක අපි එකතු වෙන්න කියලා අපි ආදරෙන් මතක් කරනවා. ඉතින් ශ්‍රාවක ඔබට සහ ප්‍රේක්ෂක ඔබට පැහැදිලි වෙන්නට ඇති අපනයන කෘෂිකර්ම දෙපාර්තමේන්තුව හරහා මේ අපනයන භෝග සිද්ධ කරන ඔබට මොන වගේ සහනාධාර එහෙම නැත්නම් මොන වගේ සහායක් ලබා දෙනවාද කියන කරුණු කාරණා ඔබට මනාව පැහැදිලි වෙන්නට ඇති. අටුකොටු පිරෙන හෙට දවසකට හරිත පියස